ආදරය කරන්න ලැජ්ජයි. මේ දරුවෝ අම්මා තාත්තා ආදරය කරනවා උපරිම අහලා තිබ්බොත් අහලා ඇත්තේ මතකද ඔය ගෙවල් වල අම්මලා තාත්තලා උපරිම ආදරයට ගියාම කොහොමද කියන්නේ? වැඩි මහන්සි වෙන්නේ වචන දෙකයි අකුරු තුනයි. අම්මා ඒයි ගානවා තාත්තා ඕයි ගානවානේ. එච්චරනේ උපරිම ආදරේ. ඉතින් හිතන්න එහෙම ආදරය කරද්දිත් කතා කරන්නේ එහෙමනම් මේ දරුවෝ ඉගෙන ගනීද ආදරය කියන එක? නෑනේ. ආදරය කරද්දි අද ගෙවල් ඇතුලේ ලැජ්ජ වෙලා දරුවෝ ඉස්සරහා. අද ආදරය කරද්දි අල්ලපු ගෙදර ඉස්සරහා අම්මලා තාත්තලා ලැජ්ජ වෙලා. කියනවා නේද මේ ආදරය කරද්දි අර අල්ලපු ගෙදරත් මිනිස්සු ඉන්නවා. එවුන්ට ඇහුනොත් මොනව හිතයිද දන්නේ නැහැ. කියනවද නැද්ද? කියනවා. මේ වැරදි දෙයක් කියද්දිද? නෑ ආදරය කරද්දි. නේ. අතීතයේ ඕක තිබ්බද? දැන් අද වර්තමානයේ තරම් අතීතයේ අපේ අම්මලා තාත්තලා ඒ කාලේ ඕක තිබ්බේ නෑ. ඒ කාලේ ගෙවල් ඇතුලේ හරි බය නැතුව ලැජ්ජ නැතුව ආදරෙන් කතා කරාද නැද්ද? කතා කරා. ඒක නෙවෙයි අදටත් ඔය සමහර නම් තියෙන්නේ මැනිකේ නැන්ද කියන. ඔය තියෙන්නේ සුදු නැන්ද. ඔය මැනිකේ සුදු කියන නම් කොහෙන්ද ආවේ? උප්පැන්නෙන්ද? නෑ කොහෙන් ආපුවද? එදා ගෙදර ඇතුලේ කතා කරා හැමනේ. එදා ගෙදර ඇතුලේ ඒ තාත්තා බය නැතුව ලැජ්ජ නැතුව ඒ අම්මට මැනිකේ කියලා කතා කරා. ඒ ගේ ඇතුලේ අම්මා තාත්තට කතා කරද්දි තාත්තා අම්මට කතා කරද්දි දරුවෝ ඉස්සරහා ඒකට ලැජ්ජ වුණේ නැහැ. සුදු කියලා කතා කරා. අල්ලපු ගෙදර ඉස්සරහා ලැජ්ජ වුණේ නැහැ. ගමක් ඉස්සරහා ඒකට ලැජ්ජ වුණේ නැහැ. හරි ආදරෙන් කතා කරා.